හැමෝටම සුබ දවසක්. ඉතින් කොහොමද කට්ටිය? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම මේ වීඩියෝ එක අද ගෙනාවේ ඔයගොල්ලන්ට ගොඩ දෙනෙක් මට මැසේජ් කරලා තිබ්බා මේ පෝලන්තෙට ලංකාවේ ඉඳන් එන්නේ කොහොමද කියලා අහලා. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයගොල්ලන්ට ඒ ගැන පැහැදිලි කරන්න. මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පෝලන්තෙට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ලංකාවේ ඉඳන් ඔයගොල්ලෝ try කරන්න එපා. මොකද මං එහෙම කියන්නේ ලංකාවේ ඉඳන් එන්න බැරි නිසා. මීට අවුරුදු 3-4ට කලින් 30ක් විතර chance එකක් තිබුණා. මොකද ලංකාවේ අය ඒ කියන්නේ විශාල පිරිසක් apply කරපු නැති හින්දා පොඩ්ඩක් ඒ success වෙන ගතියට පොඩ්ඩක් තිබ්බා. ඉතින් දැන් තියෙන තත්ත්වය අනුව ඔයගොල්ලෝ පෝලන්තෙට apply කරන්න එපා ලංකාවේ ඉඳන්. ඔයගොල්ලෝ පුළුවන් නම් වෙන රටකට ගිහිල්ලා ඒ කියන්නේ පෝලන්ත එම්බසියක් තියෙන රටකට ගිහිල්ලා ඒ රටෙන් ඔයගොල්ලෝ මුලින්ම රස්සාවක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම කිමුකෝ අපි තවත් ලේසි විදියට කිව්වොත් ඔයගොල්ලෝ දැන් අපි කිමුකෝ මිඩල් ඊස්ට් රටකට ගියා කියලා එක්සැම්පල් එකක් විදියට මම කියන්නම්කෝ. ඩුබායි ගියා කියලා. ඔයගොල්ලෝ ඩුබායි යන්න ඕනේ රස්සාවකට. විසිට් වීසා නෙමෙයි. ඒ වගේ ඔයගොල්ලෝ අනිත් රටවල් වලටත් යනවා නම් රස්සාවකට යන්න ඕනේ. ගියාට පස්සේ එහෙ ඔයගොල්ලෝ ඩෙන්ටිටි හදාගෙන අපි කිමුකෝ ඩුබායි කියලා. ඒ ඩුබායි ඩෙන්ටිටි හදාගෙන වැඩ කරන ගමන් ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න පෝලන්තෙට. පෝලන්තෙට විතර නෙමෙයි වෙන රටවල් වලටත් තියෙනවා. එහෙම ඇප්ලයි කරපුවම ඔයගොල්ලොන්ගේ ෆයිනෑන්ෂල් පැත්තත් සේෆ් වෙනවා. මොකද දැන් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් ඇප්ලයි කරා කියන්නේ ඒකම බලාගෙන ඉන්නවනේ. ඒක හරියනකම් බලාගෙන ඉන්නවා. මොකද ලංකාවේ ඉඳන් කොහොම මෙයා කරත් යන්න බෑ. මොකද ඉන්දියාවට යන්න ඕනේ. ඉන්දියාවට ගියාම එතනින් රිජෙක්ට් වෙනවා අනිවාර්යයෙන්ම 99.9%ක්ම අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ගේ සල්ලි නිකන් අපරාධේ එක හොරුන්ට හවු වෙන්න එපා. නිකන් අපරාධි මන් දන්නවා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි. සමහර අය ඉන්නවා ගෙවල් දොරවල් ගස් තියලා මේකට යන්න බලාගෙන ඉන්නවා. ඉතින් අර මං කියපු විදිහ තමයි හොඳම දේ. වෙන රටකට ගිහිල්ලා පෝලන්ත එම්බසියක් තියෙන රටකට ගිහිල්ලා මිඩල් ඊස්ට් තියෙනවනේ රටවල්. ඒ රටකට ගිහිල්ලා ඔයගොල්ලෝ වැඩ කරන ගමන් try කරන්න. මෙහෙමයි ඉතින් අර try කර මේ අනිවාර්යයෙන්ම යන්න පුළුවන් කියන මේක නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. බැරි කමක් නැහැ. මොකද මේ දැන් අපිට පෝලන්ත work permit එකක් අරගෙන එම්බසියට document submit කරා කියලා පළියට අපිට වීසා දෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ එදා ඉන්න ඔෆිසර්ගේ තීරණය මත තමයි. ඉතින් ඕක තමයි මම ඔයගොල්ලන්ට කියන්න තිබුණේ මේ හැමෝම ඉතින් පරිස්සමින්. මොකද ලංකාවේ ඉන්නේ ඒජන්සි තනිකර බොරු කරන්නේ. ඔයගොල්ලන්ගේ සල්ලි කඩා වඩා ගන්න. ඒගොල්ලෝ කියන සුන්දර කතා නැහැ. ඒක හින්දා ඉතින් ඔයගොල්ලෝ හරි කල්පනාවෙන් වෙන දැන් රුමේනියා වගේ රටකට නම් ලංකාවේ ඉඳන් යන්න පුළුවන්. ඒ වගේ රටකට නම් ඔයගොල්ලෝ try කරලා බලන්න. හරි ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයගොල්ලන්ට මොනවා හරි තව වැඩි විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් කරන්න. ඒ වගේම තව ඉල්ලීමක් කරන්න තියෙනවා ඔයගොල්ලන්ට. මගේ වීඩියෝ හොඳයි නම් මගේ channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න මේ channel එක දිගටම කරගෙන යන්න. එහෙනම් අපි ආයෙ හමු වෙමු. හැමෝටම සුබ දවසක්.